අයිබෝවන් කියලා පිළිගන්නවා බ්ලොග් ඩයරීස් මගේ YouTube channel එකට. ඉතින් මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න මම අද ladies only part 2 වීඩියෝ එක අරන් ආවා ඔයගොල්ලොත් එක්ක share කරගන්න. ඉතින් අපි කලින් ladies only part 1 වීඩියෝ එක ඔයාලත් එක්ක share කරගත්තා. ඉතින් ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාරات ලැබුණා. ඉතින් වැඩි කතා ඕනේ අද අපි යන් අපේ වීඩියෝ එකට. රැඳිලා ඉන්න මගෙත් එක්ක subscribe කරන්නත් අමතක කරන්න එපා. Vlog Diaries මගේ YouTube channel එක. ඉතින් අනිවාර්යයෙන්ම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මගේ videos ඔයාලට දිගටම බලන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න අද අපි කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ how to conceive කියන මාතෘකාව. එහෙමත් නැත්නම් කොහොමද ගැබ් ගැනීමක් සිදු වෙන්නේ කියන මාතෘකාව. ඉතින් කොහොමද අපි ගර්භණී අතට පත් වෙන්න ඕනි කියන මාතෘකාව. ඉතින් ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මේකේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඔව් ඒක ඇත්තටම ලොකු දෙයක් කතා කරන්න නැහැ. නමුත් අපි ගර්භණී අතට පත් වෙන්න අපි සපුර ගන්න ඕන සාධක මොනවාද සහ ඒක කොහොමද වෙන්නේ කියන දේ පුංචි පැහැදිලි කිරීමක් කරන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මූලිකවම කතා කරනකොට අපි පැටියෙක් ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අඩුම ගානේ මාස 3කට කලින්වත් අපි ෆෝලික් ඇසිඩ් කියන පෙත්ත ගන්න ඕනේ. ගොඩක් වෙලාවට පෞල් සෞඛ්‍ය සේවිකාවත් මේ පිළිබඳව ඔබව දැනුවත් කරනවා. එහෙම දැනුවත් නැත්නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ මේ ෆෝලික් ඇසිඩ් කියන මේ පෙත්ත අනිවාර්යෙන්ම ඔයාලා ගන්න ඕනේ මාස 3කටවත් කලින්. ප්‍රෙග්නන්ට් වෙන්න මාස 3කටවත් කලින් අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද මේ ෆෝලික් අම්ල පෙත්තෙන් ගොඩාක් වෙලාවට අපේ ගර්භාෂයේ බිත්ති බබෙක් හැදෙන්න හොඳ පරිසරයක් අපේ ගර්භාෂය තුළ නිර්මාණය කරලා දෙන්න සමත් වෙනවා මේ ෆෝලික් ඇසිඩ් කියන පෙත්ත. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව නිරෝගී දරු කලලයක් අපේ කුසේ පිළිසිඳ ගන්න මේ ෆෝලික් ඇසිඩ් කියන අම්ලය සෑහෙන්න වැදගත් වෙනවා. ඉතින් එක පාරටම ප්‍රෙග්නන්සි එකට යන්නේ නැතුව පොඩ්ඩක් මාස 3ක් කල් අරගෙන මේ ෆෝලික් අම්ලය අනිවාර්යෙන් ඩේලි අරගෙන මේ නොවරදවා මතක් කරලම ඒ ෆෝලික් ඇසිඩ් එක ගන්න. මොකද ෆෝලික් ඇසිඩ් එකේ අපි මේ නොහිතන ගොඩාක් දේවල් අපේ ප්‍රෙග්නන්සි එකට වැදගත් වෙන දේවල් ලැබෙන නිසා අනිවාර්යෙන් පැටියෙක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ගොඩක් හදිස්සි වෙන්නේ නැතුව මාස 3ක් තිස්සේ ෆෝලික් අම්ලය අරගෙන ඊට පස්සේ ප්‍රෙග්නන්ට් වෙන්න try කරන්න. ඒක තමයි හොඳම දේ. අපි ඊළඟට කතා කරමු අපේ ovulation period එක ගැන. මොකද්ද මේ ovulation period එක කියන්නේ? ovulation period එක කියන්නේ ළමයි අපේ සරු කාලයට. සරු කාලය කියන්නේ අපේ කුසේ පුංචි පැටියෙක් පිළිසිඳ ගන්න පුළුවන් හොඳම කාලයට තමයි අපි කියන්නේ සරු කාලය කියලා. ඉතින් කාන්තාවකට ඔසප් වෙලා දින 10කින් පස්සේ තමයි මෙන්න මේ කියන සරු කාලය උදා වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන සරු කාලය දවස් 14ක්. දින 14ක් පුරා පවතිනවා. ඉතින් ඒ දින 14න් පස්සේ අපි කොච්චර එකතු වුණත් අපිට දරු පිළිසිඳ ගැනීමකට යන්න බෑ. ඉතින් මේ සරු කාලය අඳුර ගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් කැලෙන්ඩර් එක මාක් කරලා. ඒ කියන්නේ මම කලින් කතා කරා කලින් වීඩියෝස් වල රෙගියුලර් පීරියඩ් සයිකල් එකක් තියෙන කාන්තාවකට නම් එයාගේ පීරියඩ් සයිකල් එක කැලෙන්ඩර් කරලා බලලා ඒ කැලෙන්ඩර් එකේ අපේ පීරියඩ් සයිකල් එක මාක් කරලා ඒ ඩේට්ස් ගන්න මාක් කරලා ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපිට මේ මාසේ පළවෙනිදා පීරියඩ් වුණා. ඉතින් පළවෙනිදා ඉඳන් දවස් 10ක් යනකම් අයින් කරලා 10 වෙනිදා 11 වෙනි දවසේ ඉඳන් තමයි අපේ සරු කාලය කියලා අපි ගණන් ගන්න ඕනේ. ඉතින් මේක අපිට ට්‍රැක් කරගන්න මේ ට්‍රැකර් ඇප් තියෙනවා. ඉතින් ඒ වගේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නත් පුළුවන්. ඒකට අපේ පීරියඩ් එක ගිය මාසේ කොහොමද අපිට පීරියඩ් උනේ කියන වගේ පොඩි ඉන්ෆර්මේෂන්ස් ටිකක් ෆිල් කරන්න තියෙනවා. ඒ ටික ෆිල් කරාට පස්සේ ඇප් එක මගින් කැල්කියුලේට් කරලා දෙනවා. ඉතින් අපේ ඔවියුලේෂන් පීරියඩ් එක මෙන්න මේ දවස් වලට තමයි මේ එන්නේ කියලා. ඊළඟට අපිට අපේ ඔවියුලේෂන් පීරියඩ් එක හොයාගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි මෙන්න මේ වගේ ස්ට්‍රිප් එකක් භාවිතා කරලා පුළුවන්. ඒ කියන්නේ අපිට අපේ යුරින් සාම්පල් එකක් අරගෙන ඒකට මේ වගේ ස්ට්‍රිප් එකක් මේ අරගෙන මේ දාලා ඉවර වෙලා අපිට චෙක් කරගන්න පුළුවන් අපේ සරු කාලය. මේ පටලව ගන්න එපා. ගොඩක් කට්ටිය පටලව ගන්නවා LH ස්ට්‍රිප් එකයි HCG ස්ට්‍රිප් එකයි දෙකම එකක් කියලා හිතන කට්ටිය ඉන්නව නෑ. මේකෙන් ටෙස්ට් දෙකක් තමයි එන්නේ. මේ LH ස්ට්‍රිප් එකෙන් කරන්නේ අපේ සරු කාලය අඳුර ගන්න එක. එතකොට HCG ස්ට්‍රිප් එකෙන් කරන්නේ අපි ප්‍රෙග්නන්ට්ද නැද්ද කියන එක තහවුරු කරගන්න එක.
ඉතින් අනිවාර්යයෙන්ම LH ස්ට්‍රිප් එකට පුළුවන් අපේ ඩිම්බයක් නිකුත් වෙලා නම් ඒක අපිට දැනගන්න. මොකද මේ අපි අපේ යුරින් එක හරහානේ මේක චෙක් කරන්නේ. එතකොට මේ එක ස්ට්‍රිප් එකක් අපිට චෙක් කරලා හොයාගන්න බෑ. දැන් හරි දැන් මගේ ඩිම්බකෝෂ වලින් ඩිම්බයක් නිකුත් වෙලා තමයි තියෙන්නේ කියන එක අපිට එක ස්ට්‍රිප් එකකින් බලන්න ටෙස්ට් කරගන්න බෑ. මොකද මේ LH ස්ට්‍රිප් එකේ ටෙස්ට් එක කරනවා නම් දවස් ගාණක් එක දිගට කරන්න ඕනි. මොකද මේකේ එන රිසල්ට් එක එකපාරටම තද රතු පාට ඉරක් පෙන්වන්නේ නැහැ. පුංචියට ලාවට පුංචි ඉරක් තමයි පෙන්වන්නේ. ඉතින් ඕක ලාවට ඇවිල්ලා එකපාරටම එක දවසකදී ඕක තද රතු පාටට එනවා. එදාට තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි සරු දවස කියලා. ඉතින් අපි එදාට එකතු වුණොත් අනිවාර්යෙන් අපිට ගැබ් ගැනීමකට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. ඉතින් ඊට පස්සෙත් ආය චෙක් කරනකොට ඕක තව එන්න ලා වෙලා ගිහිල්ලා පේන්නෙම නැහැ. පස්සේ අපි අපේ හස්බන්ඩ් එක්ක දවසක් ඇර දවසක් එකට එකතු වෙන්න ඕනි. මොකද දවසක් ඇර දවසක් ඉන්න කියලා කියන්නේ එතකොට අපේ හස්බන්ඩ්ගේ ස්පර්ම් වලට තියෙන ඇක්ටිව් එක ඒ කියන්නේ ඒක ඉක්මනින් පිහිනා යෑමේ හැකියාව තියෙනවා කියලා වෛද්‍යවරුත් සඳහන් කරනවා. අර ගොඩක් ස්ටොක් වෙලා රිලීස් වෙනකොට ඒක ඉක්මනින් යනවා. ඒ කියන්නේ ඉක්මනින් අපේ ගර්භාෂය වෙත ළඟා වෙලා ඩිම්බේ සමග සංසේචනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට ඩොක්ටර්ස්ලාත් කියන්නේ දවසක් ඇර දවසක් ඉන්න කියලා. දැන් ගොඩක් වෙලාවට අපේ ගර්භාෂය ගත්තොත් අපේ ඩිම්බයක් ගත්තොත් ඩිම්බකෝෂයක ජීව කාලය තියෙන්නේ පැය 24ක් වගේ කෙටි කාලයක්. ශුක්‍රාණුවකට දවස් 4ක් 5ක් වගේ ඉන්න පුළුවන් වුණාට ඩිම්බයකට පුළුවන් වෙන්නේ පැය 24ක් වගේ කෙටි කාලයක්. ඉතින් ඒ කෙටි කාලයේදී කන්සීව් වුනේ නැත්තම් ගොඩක් වෙලාවට අපිට බබෙක් කන්සීව් වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි මේ ඔවියුලේෂන් පීරියඩ් එකේදී අපි ගන්න ආහාර පාන පිළිබඳ ගොඩාක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩාක් උෂ්ණාධික ආහාර පාන අපේ ආහාරවල කියන ආහාර වේලකට එකතු කරගන්න ගැනීමෙන් වැළකෙන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට උෂ්ණාධික ආහාර බලපානවා අපිට කන්සීව් වෙන්න නැති වෙන්නත් බලපාන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් ඔය සී ෆුඩ්ස් ඒ කියන්නේ දැල්ලෝ ඉස්ස කකුලෝ වගේ එතකොට දෙල් ඒ වගේ කෑම වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. ශරීරයේ නිවෙන ආහාර වර්ග ගොඩක් වෙලාවට ගන්න. එතකොට මේ ඔය කතුරු මුරුංග වගේ කොළ ඒ වගේ මැල්ලුම් හොඳයි අපේ ආහාර වේලට එකතු කරගන්න. ඉතින් අනිත් කාරණාව තමයි ගෑනු පාර්ශවය සහ පිරිමි පාර්ශවය යන දෙකම මත්ද්‍රව්‍ය මත්පැන් වලින් තොර වෙන්න ඕනේ මේ කාල සීමාව තුළදී. මොකද ජාන විකෘතිතා ඇති වෙන්න ප්‍රධානම බලපානවා මෙන්න මේ කන්සීව් වෙන කාල සීමාව තුළදී මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කිරීම ගොඩක් වෙලාවට. ඉතින් ඒ නිසා අපිට අර හොඳ ජීවගුණයෙන් යුක්ත ස්පර්ම් සහ අපේ ඩිම්බයක් අපිට බලාපොරොත්තු වෙනවා නම් අපි ආහාර පාන පිළිබඳ සහ නරක පුරුදු පිළිබඳව හොඳ සැලකිලිමත් භාවයකින් කටයුතු කරන්න ඕනේ මේ කාල සීමාව තුළ. මේ වගේ සරු කාලයේදී අපි එකතු වීමක් සිදු වුණාට පස්සේ අපිට කොයි වගේ කාලයක් ගත වෙනවද අපි ප්‍රෙග්නන්ට් වෙන්න කියන එක තමයි ඊගා ප්‍රශ්නේ. අපේ ඩිම්බයක් සහ ස්පර්ම් එකක් සංසේචනය වෙලා ඒක ගර්භාෂයේ තැන්පත් වෙන්න දින 14ක් වගේ කාලයක් ගත වෙනවා. මොකද අපිට ඒක සංසේචනය වෙන්න යන කාලය දින 14ක් වගේ වෙනවා. ඉතින් ඒ කාලයෙන් පස්සේ තමයි අපේ ගර්භාෂය තැන්පත් වුණාට පස්සේ තමයි අපිට HCG හෝමෝන් එක කලලයෙන් පිට කරන්න පටන් ගන්න. ඉතින් එතකොට තමයි අපිට ස්ට්‍රිප් එකක් මාර්ගයෙන් තහවුරු කරගන්න වෙන්නේ අපි ප්‍රෙග්නන්ට් වෙලාද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඊළඟ ඔසප් දිනය ලං වෙනකන් අපිට ඉන්න වෙනවා. ගොඩක් කාන්තාවන්ට මේ පීරියඩ් ඩේට් එකට දවස් දෙකකට වගේ කලින් ඉඳලා ලාවට පොඩි ලයින් එකක් HCG ස්ට්‍රිප් එකෙන් පෙන්වන්න පුළුවන්. ඔයාලට දැන් මේ පේනවා මේකට තමයි HCG ස්ට්‍රිප් එකක් කියලා කියන්නේ. අපි යූරින් එකක් අරගෙන සාමාන්‍යයෙන් ඒ යූරින් එක අපි ගන්න කියලා කියන්නේත් උදේම අපි උදේම ඉස්සෙල්ලාම පිට කරන යූරින් ටිකෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන තමයි ටෙස්ට් කරන්න කියන්නේ. මොකද එහෙම වුණාම තමයි අපි ප්‍රෙග්නන්ට්ද කියලා ගොඩක් වෙලාවට හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ.
අපි ඊළඟ ඔසප් දිනේ ලං වෙද්දි හෝ ඔසප් දිනේ පහු වුණාට පස්සේ ඔසප් දිනේ පහුටි එතකොට අපි යූරින් එකක් අරගෙන කප් එකකට එතකොට ඒ යූරින් එකට අපි අර ගත්ත ස්ට්‍රිප් එක ඒ ස්ට්‍රිප් එකේ තියෙනවා මෙන්න මේ හරියේ ඔය මම පෙන්නනවාගේ ටෙස්ට් ලයින් කියලා ලයින් එකක්. අන්නේ ලයින් එක වෙනකන් විතරයි අපි යූරින් එකට දාන්න ඕනේ. ඒ ලයින් එකෙන් උඩට එන්නේ නැති වෙන්න තමයි අපි යූරින් එකට ස්ට්‍රිප් එක දාන්න ඕනේ. එතකොට එහෙම දාලා විනාඩි 2ක් 3ක් වගේ තියලා අපිට බලන්න පුළුවන් අපේ ටෙස්ට් එක කොහොමද කියලා. එතකොට ඒ ටෙස්ට් එකේ මෙන්න මේ වගේ ඉරි දෙකක් සටහන් වෙනවා නම් හෝ ලාවට පෙනෙන නොපෙනෙන ගානට හරි මේ තදට තියෙන ඉරට එහා පැත්තෙන් ලාවට හරි ඉරක් තියෙනවා නම් මේ වෙනකොට අපි ප්‍රෙග්නන්ට් වෙලා. එතකොට සමහර වෙලාවට මේ ලයින් එක එන්න අපි පහුවදා ටෙස්ට් කරොත් මේ ලයින් එක අද බැලුවට වඩා මේ ටිකක් වැඩිපුර පේන්න පුළුවන්. එහෙම ටික මේ ලයින් එක තද පැහැයට හැරෙනවා අපේ අපේ කලලයෙන් HCG හෝමෝන් එක නිපදවන ප්‍රමාණය අනුව. ඉතින් අපි ඊට පස්සේ තහවුරු කරගන්න පුළුවන් අපිට දැන් අපි ප්‍රෙග්නන්ට් කියලා. ඔහොම තමයි ප්‍රෙග්නන්සි ටෙස්ට් එක කරන්නේ. ඊළඟට කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අපි කොයිතරම් එකතු වුණත් අනේ තාම මං කන්සීව් වුණේ නැහැනේ. මට රෙගියුලර් පීරියඩ්ස් එකලක් තියෙනකොට මම තාම කන්සීව් වුණේ නැහැ ඇයි මේ කියන එක. ඉතින් ගොඩක් කාන්තාවන්ගේ ශරීරය මේ උෂ්ණාධික භාවයේ වැඩි නිසා සහ ගර්භාෂයේ තියෙන උෂ්ණත්වයේ වැඩි නිසාත් ඉක්මනට කන්සීව් වෙන්න නැති වෙන්න පුළුවන්. ඉතින් අර මේ කාන්තාවකගේ සරු ඩිම්බයක් සමහරක් විට සරු ඩිම්බයක් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එතකොට ඩිම්බයක් නිෂ්පාදනය වුණත් ස්පර්ම් එකක් එක්ක සංසේචනය වෙලා ඒක ගර්භාෂයේ තැන්පත් වෙන්නේ නැහැ කියන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අපේ මේ ගර්භාෂය උෂ්ණාධික වුණොත් එහෙම. ඉතින් අපේ මේ ගර්භාෂය සිසිල් කරන සහ අපේ ශරීරයේ සිසිල් කරන ආහාර පාන අපිට ඕන තරම් තියෙනවා. අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ පිපිඤ්ඤා ආලු පුහුල් මෑ කරල් කැකිරි ඒ වගේ ආහාර පාන වල පුළුවන් අපේ ශරීරය සිසිල් කරන්න. එතකොට කොළ කැඳ ඔය ගොඩක් වෙලාට පොල් පරා රණවලා වගේ එකතු කරලා හදන එකතු කරලා කොළ වර්ග එකතු කරලා හදන කොළ කැඳ වලට පුළුවන්. එතකොට අපේ රණවලා බෙලිමල් එතකොට බාර්ලි වගේ පාන වලටත් පුළුවන් අපේ ශරීරයේ තියෙන උෂ්ණාධික භාවය ගොඩක් වෙලාවට අඩු කරන්න. ඉතින් ඒ වගේ ආහාර පාන අපි හොයලා ආහාරයට එකතු කරගෙන අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය කන්ට්‍රෝල් කරගත්තොත් අපිට කන්සීව් වෙන්න පුළුවන්. තව දෙයක් තමයි අපේ හස්බන්ඩ්ගේ පැත්ත ගත්තොත්. අපේ මහත්තයා ගොඩක් වෙලාවට වැඩ කරන පරිසරය ටිකක් උෂ්ණත්වය වැඩි වෙනවා නම් උෂ්ණත්වය වැඩි නම් කියන්නේ කර්මාන්ත ශාලාවක වගේ වැඩ කරන කෙනෙක් නම් එයාගේ ස්පර්ම්ස් වල තියෙන ඇක්ටිව් එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන් මේ උෂ්ණත්වය නිසා. එතකොට තව දෙයක් තමයි පුරුෂ පක්ෂයේ භාවිතා කරන අන්ඩර්වෙයර්ස් යට ඇඳුම් ටිකක් තද ගතියෙන් යුක්ත නම් ඒකත් බලපානවා නිරෝගී ස්පර්ම්ස් නැති වෙන්න. ඒ නිසා ගොඩක් වෙලාවට ඒ වගේ ඇඳුම් අඳිනවා නම් ඒවා පොඩ්ඩක් අඩු කරන්න. මොකද අපේ සරුභාවයට ටිකක් ඒවා බලපානවා. ඉතින් ඔන්න ඔය වගේ සාධක තියෙනවා අපි ඉක්මනටම කන්සීව් වෙන්නේ නැති වෙන. ඉතින් ඊට එහා ගිය සාධක තියෙන්න පුළුවන්. ඉතින් ඒවට අනිවාර්යයෙන්ම අපේ ප්‍රසවහානාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යොමු වෙලා අපිට එහෙම ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අපිට ඒවට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. තව දෙයක් තමයි කාන්තාවන්ගේ සමහර වෙලාවට ඩිම්බ කෝෂවල සියුම් වතුරු බිබිලි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණාමත් අර නිරෝගී ඩිම්බ පිටවීමේ හැකියාව අඩු වෙනවා. එතකොට පැලෝපිය නාල අවහිර වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ගොඩක්ම බහුලව මේ කාන්තාවන්ට බලපාන සාධකයක් තමයි මේ ගර්භාෂය ශක්තිමත් නැහැ. එහෙම වුණාමත් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපේ ඩිම්බ පිට වෙන්නේ නැහැ. ඩිම්බ පිට වෙන්නේ නැති එකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කාන්තාවකට. ඉතින් එතකොට ඔය ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා ගන්න. වයි වගේ කරන්න පුළුවන්. ඒ වගේ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම තියෙනවා. ඉතින් ඒවා භාවිතා කරලා අපිට පුළුවන් කන්සීව් වෙන්න. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් විශේෂඥ
ප්‍රසවහාන ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙන්න. මොකද මේ ඒවට අපිට අනිවාර්යයෙන්ම බෙහෙත් ගන්න වෙනවා. ඉතින් ඔන්න ඔය කියන කරුණු කාරණා තමයි how to conceive කියන මාතෘකාවත් එක්ක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා මම හිතනවා. ගොඩක් කට්ටිය නොදන්න දේවලුත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත කියලා හිතනවා. ඉතින් මේක ගැන තව මොන හරි ප්‍රශ්න සහ ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් යට කමෙන්ට් බොක්ස් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවටත් පුළුවන් විදියට උත්තර දෙන්නම්. මම දන්න දෙයක් නම් අනිවාර්යෙන් ඒවට මම ඔයාලට රිප්ලයි එකක් දෙනවා. ඉතින් රැඳිලා ඉන්න මගෙත් එක්ක දිගටම vlog diaries මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් තාමත් ඒකත් subscribe කරගෙන bell icon එකත් click කරලා යන්න අමතක කරන්න එපා. ඉතින් බොහොම ස්තුතියි. සුබ දවසක්. මම ගිහින් එන්නම්. bye.